හෙලා ළමයි සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් හුඟක් කාලෙකින් ඔන්න අලුත් වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ අතරින් විශේෂම දේ තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතපු අපේ නංගි ආවා ජපානෙට. නංගි ආවේ මාර්තු 25 වෙනිදා. ඉතින් එයත් එක්ක ඔන්න දැන් වැඩ ගොඩාක් කරන්න තිබුණා. එයාගේ ෂියක් ෂෝ එකේ වැඩ, එතකොට බෑන්ක් එකේ වැඩ ඒ ඔක්කොම ඉවර කරගන්න වුණා. ඊට පස්සේ වෙලා ගියා. ඉතින් වීඩියෝ ගන්න එහෙම බැරි වුණා ගොඩක්. ඉතින් ඔන්න අදත් ඔන්න එහෙම කියලා ෆ්‍රී දවසක් නෙමෙයි. අදත් යන්න තියෙනවා ඩෙන්ටල් එකට. මගේ වැඩකට තමයි ඔන්න අද නම් යන්න තියෙන්නේ. ඉතින් අපොයින්ට්මන්ට් එක තිබුණේ 11ට. ඉතින් ඔන්න 9ට ඇහැරලා තේ එක බීලා රෙදි හොදන්න දාලා ඔක්කොම වැඩ ඉවර වෙලා ඔන්න ඉතින් දැන් යන්න තමයි පිටත් වුනේ. ඉතින් ඔන්න නංගිත් මාත් එක්ක අද යනවා. මේ ළමයි මේ දවස් ගානකින් හොඳට ඉර පායලා තියෙන්නේ. අද නම් ඇත්තටම ලස්සන දවසක්. ඒ කියන්නේ ළමයි සකුරා පිපිලා තිබුණා. හරිම ලස්සනයි. අපි යන ස්ටේෂන් එක යන්න තියෙන්නේ පාක් එකක් මැදින්. ඉතින් මේ පාක් එකේ ළමයි සකුරා ගස් පිරීලා තිබුණා. හරිම ලස්සනයි. බලන්නකො ළමයි ලස්සන සුදු පාටට හැම තැනම සකුරා මල් සකුරා පෙති වැටිලා තිබුණා. හරිම ලස්සනයි. ඉතින් ළමයි ඔයාලට කියන්න මට නම් හරිම සතුටුයි. මොකද ඉස්සර නම් වෙනද හැම දෙයකටම තනියමනේ ගියේ. ඉතින් දැන් ඔන්න මාත් එක්ක යන නංගිත් ඉන්නවා. ඒ ෆීලින් එක ළමයි කියන්න බෑ. ඒ තනියම ඉඳලා තමන්ගේ ගෙදර කෙනෙක් ළඟට ආවහම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඉතින් ළමයි අද පාක් එක හරිම ලස්සනයි. සකුරා ගස් වලින් මල් වලින් පිරීලා හරිම ලස්සනයි. ස්ටේෂන් එක ළඟට යනකම්ම අපි ෆොටෝ එකක හා වීඩියෝ කර කර තමයි ගියේ. ඉතින් මගෙත් පළවෙනි ෆස්ට් ටයිම් අත්දැකීම සකුරා බලන. මොකද මම කලින් ගිය අවුරුද්දේ එනකොට සකුරා තිබුණේ නැහැ. මම ආවේ අප්‍රේල් වල. ඉතින් මායි නංගි අද කතා වුණේ ඩෙන්ටල් ගිහිල්ලා ඇවිල්ලා අද පික්නික් එකක් යමු කියලා. ඉතින් ඒ වීඩියෝ එක ඔයාලට මේකෙන් පස්සේ ගේන්නම්. ඉතින් ඔන්න මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ටිකට් එකක් ගන්න කියලා. හරිම ලේසියි ළමයි එක ටිකට් එක ගන්න විදිහ. තමන් යන්න ඕන ඩෙස්ටිනේෂන් එකේ ඒ ප්‍රයිස් එක ටැග් කරලා සල්ලි දාලා ටිකට් එක ගන්න තමයි තියෙන්නේ. හැබැයි ටිකට් ගන්නවට වඩා ඔයාලා සුයිකා කාඩ් එක හදාගත්තොත් ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. මොකද සුයිකා කාඩ් එකෙන් අපිට ඒ ගානමයි කැපෙන්නේ. මට දැන් හිතන්නකෝ මං ඉන්න තැන ඉඳන් මං නෙක්ස්ට් සිටි එකටනේ යන්නේ. එතෙන්ට කැපෙන්නේ ගාන 157යි. ඒ වුණා ටිකට් එකක් ගත්තොත් 160 ටිකට් තමයි තියෙන්නේ. ඒ නිසා ළමයි අර විදිහට සුයිකා කාඩ් එකක් හදාගත්තොත් ඒක වාසියක් වෙයි කියලා මං හිතනවා. ඔන්න දැන් අපි දෙන්න ස්ටේෂන් එකෙන් ඊළඟ ස්ටේෂන් එකට ආවා. හරිම ලේසි ඩෙන්ටල් එක හොයාගන්න. ස්ටේෂන් එක ඇතුළෙමයි තියෙන්නේ. ඔන්න ඔය ඩෙන්ටල් එකට තමයි අපි දැන් යන්න හදන්නේ. ඇත්තම කිව්වොත් ළමයි මං ඩෙන්ටල් යන්න පුට්ටක්වත් කැමති නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද මගේ දතේ ළමයි ලොකු හිඩසක් තිබුණා. ලංකාවේ ඩෙන්ටල් එකට ගිහිල්ලා ඒකේ හිටපු ඒ ඩොක්ටර් දත හාරලා ඒක බාගෙට පුරවපු හින්දා තමයි මට ආයෙත් ඩෙන්ටල් එකට එන්න උනේ. ඉතින් ළමයි ඩෙන්ටල් එකේ හිටපු නර්ස්ලා ඩොක්ටර්ස්ලා හරිම හොඳයි. ඒ වගේම එච්චර ලොකු ගාණක් ගියෙත් නැහැ. මගේ හොකෙන්ෂෝ එක තිබ්බ හින්දා. ඔයාලා දන්නවනේ හොකෙන්ෂෝ එක කියන්නේ අපේ ඉන්ෂුරන්ස් කාඩ් එක. ඒක තියෙනකොට ජපානයේ හොස්පිටල් වල බෙහෙත් ගන්න එක ගොඩක් ලේසි වෙනවා, පහසු වෙනවා සහ ලාභ වෙනවා. ඉතින් ඒ වගේම ළමයි මං කියන්න ඕනේ ඔයාලට මෙහෙ ඩෙන්ටල් එකට යන්න පොඩ්ඩක්වත් බය වෙන්න එපා. එයාලා හරිම හොඳයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ ඔයාලට ජපාන් වලින් එයාලට කියන්න තේරෙන්නේ නැහැ කියලා ඔයාලට තියෙන ප්‍රශ්නේ. එයාලා මුළු දත් ඔයාලගේ ඔක්කොම ස්කෑන් කරනවා. නිකන් එක්ස්රේ එකක් වගේ ගන්නවා. ඊට පස්සේ තමයි එයාලා ට්‍රීට්මන්ට් පටන් ගන්නෙ. ඉතින් කතාවෙන් කතාව ඔන්න අපි ගෙදර ළඟ ස්ටේෂන්ෙන් බැහැලා ආපහු ඔන්න පාක් එක මැදින් ගෙදරට යන ගම. ඉතින් ඔන්න මායි නංගි හිතන් ඉන්නේ දැන් ගෙදර ගිහිල්ලා කෑමත් හදාගෙන පික්නික් එකක් යන්න. ඉතින් ඒ වීඩියෝ එකෙන් හම්බෙනකන් ගිහින් එන්නම්. See you. Bye bye.